යාළුවේ ඔයාගේ සැපසනීප කොහොමද? මේ පැත්තේ මොනවද තොරතුරු ඇයි? මම හැර මේ පැත්තේ ඔක්කොම සතුටින් ඉන්නවා. මම නම් එච්චර පින් කරලා නැහැ. මට සතුටක් නැහැ නේ. ඔයාගේ දුකට හේතුව මොකද්ද? අවාසනාවන්ත මගේ ඔළුවට ධාන්‍ය වර්ග දාලා ගෑනු පිරිමි හැමෝම අනුකම්පාවක් නැතිව මෝල් ගහෙන් දැඩි ලෙස මට පහර දෙනවා. සමහර දවස්වලට යකඩ දණ්ඩෙන්ද පහර දෙනවා. දිනපතා මේ එහෙම ලොකු පීඩාවක් මම විඳිනවා. මීට වඩා මොන දුකක්ද? මිත්‍රය, ඔයාට කියන්න. ඔයාට වඩා මමත් ගොඩාක් දුකෙන් ඔන්නේ. මම ඔයාටත් වඩා මහ පව්කාරයි. ඔයාට පහර දෙන්නේ ඔළුවට විතරයි. මට දෙපැත්තෙන්ම පහර දෙනවා. උත්සව අවස්ථාවල මිනිස්සු මැද දැඩි ලෙස පහර දෙනවා. මට පහර දෙනකොට කවුරුවත් දුක් වෙන්නේ නැහැ. හැමෝම හිස සොලවමින් සතුටු වෙනවා. මම හිතන්නේ මට වඩා මෙහෙම දුකක් වෙන කාටවත් නැහැ. යාළුවනේ දුක් වෙන්න එපා. මේ ලෝකේ අනිකුගේ දුක අනිකෙත් දකින්නේ නැහැ. ඒක තමයි ස්වභාවය.